සුව ලෝකයේ වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඔබගේ සෞඛ්‍යය අපට ඉතාමත් වැදගත්. සෞඛ්‍ය රැකගන්න වැදගත් තොරතුරු අපි කියනවා. ඔබට උපකාරී වන සරල උපදෙස් කියනවා. අද අපි කතා කරන්නේ බත් ගැන වැදගත් කාරණයක්. බත් කන එක නවත්තන්න ඕනද කියන ප්‍රශ්නයට පිළිතුරක් දෙන්නයි. බොහෝ දෙනා හිතන්නේ බර වැඩි වෙන්නේ බත් නිසා කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. එක් සමහරු බත් සම්පූර්ණයෙන්ම නවත්තන්නත් උත්සාහ කරනවා. ඒක Tamanට හොඳයි කියලා හිතාගෙන. හැබැයි මේක ඇත්තටම හොඳ තීරණයක්ද? නවත්තන එකෙන් ඔබට වාසියක් ලැබෙයිද? බත් කියන්නේ අපේ ශරීරයට එනර්ජි ලබා දෙන ප්‍රධාන ආහාරයක්. දිනපතා ජීවිතයට ඒක ඉතාමත් වැදගත්. බත්වල තියෙන කාබෝහයිඩ්‍රේට්ස් ශරීරයට ලබා දෙනව. ඒකෙන් ඔබට දවස පුරා ක්‍රියාශීලීව ඕන්න පුළුවන්. අධිකව කන එකයි ප්‍රශ්නය. හරි ප්‍රමාණයෙන් කනව නම් බත් හොඳයි. ඒක ශක්තිය දෙනවා. සුදුබත් වෙනුවට රතුබත් කන්න පුළුවන්. එකේ ධාන්‍ය වර්ගත් හොඳ විකල්පයක්. බත් ප්‍රමාණය ටිකක් අඩු කරන්න, එකට ඔලවලු වැඩි කරගන්න. බත් එක්ක ප්‍රෝටීන් එකතු කරන්න, මාළු, බිත්තර වගේ දේවල් වැදගත්. රෑට වැඩිරෙන් බත් කන එක අඩු කරන්න. එය බර වැඩිවීමට හේතුවක් වෙයි. බත් නවත්තන එක විසඳුමක් නෙවෙයි. හරි ආහාර රටාවත් ව්‍යායාමත් එකට යන්න ඕන. තෙල් වැඩි කාම අඩු කරන්න. ඔය බර වැඩිවීමට ලොකු හේතුවක්. දිනපතා ජලය වැඩි වශයෙන් පානය කරන්න. එය ආහාර පාලනයට උදව් වෙයි. ඔබගේ සෞඛ්‍ය ගැන තවත් වැදගත් දේවල් දැනගන්න අපේ සුව ලෝකය channel එක subscribe කරන්න අමතක කරන්න එපා.